හෙල්ලෝ ගයිස්. ඉතින් ඔන්න අන්තිමේදී ලංකාවට ඔෆිසිියලි පේපල් ඇවිල්ල තියෙනවා. ඉතින් දැන් අපිට ඉස්සරගේ වෙනත් රටවල ඇඩ්‍රෙසස් දාලා VPN නිියස් කරලා සල්ලිහිරවේද කියලා බයින් පේපල් එකකවන්් හදන්න ඔන්න. ඉතින් මමාද පෙන්න්න ලංකාවට හරියන්න 100% ලීගල් විදිහට වාට පේමන්ට් ගන්න පේපල් එකකවන්ට හදන විදිහ. එනම් අපයම වීඩියෝකට ඉති අපි මුලින්ම ගිහිල්ලා මෙතන පේපල් ශ්‍රී ලංකා කියලා ගහන්න. පේපල් ශ්‍රී ලංකා කියලා ඊට පස්සේ මේ මෙතන උඩින් ලින්ක් එකයි ඒක මෙහෙම ක්ලික් කරන්න. ඉතින් ඔයා ලංකාවකට හරියට ගිහිල්ලා තියෙන එක බලන්න මෙතන LK කියලා තියෙනවද කියලා බලන්න. LK කියලා තියෙන ඊට පස්සේ මෙතන ලෑන්ඩින් පේජ් එකේ මේ වගේ දේවල් ටිකක් බලන්න පුළුවන් අපිට. ඉතින් අපි මුලින්ම account අලුතෙන් හදා ගන්න ඕන නම් යන්න මේ sign up කියන එකට. ඉතින් මම sign up කියන එක ක්ලික් කරනවා. ඊට පස්ස මෙතෙන්ට ආඩ පස් මෙතන තියෙනවා පර්සනල් කියලා බිස්නස් කියලා. ඉතින් ගොඩක් කට්ටි වැරදිට වටහා ගන්න තාත්තා මේක. ඉතින් පර්සනල් වා විතරක්කට පර්සනල් විතරක් යස් කන්න පර්සනල් කියන එක යස් කරන්නේ වගේ යාලුන්ට අතර සල්ලිහ මාරු කරගන්න හෙමන්නතවට මොනහරි වෙබ්සයිට් එක බයි කරන්න වගේ දෙවල්තමට පර්සනල් එක යස් කරන්නේ. ති අපි මෙතර තෝරගන්න බිස්නස් එක සාමාන්‍ය යස් කරන්නේ ෆ්‍රීලාන්ස කෙනෙක් නම් ඒ වගේ මට මක්හර ජොබ්බයක් හරි කරලා සල්ලි වගේ කවන්ට ගන්න ඕන්න තම පිස්නස කවන්ට ඇකියස් කරන්න. ඉතින්ම ෆ්‍රීලාන්ස කෙනෙක් විදිට මෙතන බිස්නස කවන්ට අත්තම දාන්න ඒක දාල ගෙට් ස්ටාල්ද. ඉතින් ඊට පස මෙන්න මේ වගේ ෆෝර්ම්මයක් කෙනවා අපිට අපේ විස්තරටිය අදදාන්න තියෙන. ඉතින් මෙතන නම අපේ ෆෝන් නම්බර්ස් ඊමල්ස් ඔටික තම දාගන්න තියෙන්නේ. ඉතින් මයිටික මගේ විස්තරටිය දාගන්න එක්මට ඉතින් මෙතන user agreement එක දුන්නා. ඊට පස්සේ agreement create account දුන්නා. ඉතින් ඊට පස්සේ මේ වගේ අපිට එනවා අපේ email එකට confirmation එකක් දාන්නයි කියලා. ඒක දාන්න ඕනේ. submit කරා. ඉතින් මේ වගේ account හැදෙන්න පොඩි වෙලාවක් ගන්නවා. මේ වෙද්දි අපේ account එක create වෙලා ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන account එක activate කරගන්න. ඉතින් මෙයාලා මේ වගේ අපිට account එක activate කරගන්න ඕනේ ඉතින් guide කරනවා. ඉතින් අපි මේ කවන්ටේ ඇක්ටවේට් කරන්න මෙන්න මෙතන තම ඊළඟ පැදගත්තන. ඉතින් මෙතනින් අපිට තෝරගන්න දෙන අපට ඉන්ඩිජුවල් දිහෙට් දෙකවන්ට එක ඕනේ මනත්තම් බිස්නස්ද නන් ප්‍රොෆිට්ද කියලා. ඉතින් මෙතන බිස්නස් කියනෙකවා දාන්න ඕනේ වාට ලංකා රජිස්ට කලද බිස්නස තියෙනවනම් වා මේක දව එම නැත්තම් චයිටි පෝග්‍රම් ඒවගේ ඕගනයිසේෂන්යක් වගේ නම් මේක හදන්නේ නන් ප්‍රොෆිට් කියන එක දාන්න. ඉතින් මෙතන අපි ඉන්ඩිජුවල් දිහෙට නඩ කරන්නේ අපි තනේ ෆ්‍රීලාන්සින් හරි තනී බිස්නස් වගේ කරනවන අපි දෙන්නන මේ ඉන්ඩිජුවල් කියන එක ඒක දාලමන් නෙක්ස ගොනා. ඉතින් ඊට පස් මෙතන අපේ තා විස්වටියක් කාල තියෙනවා අපේ නම විස්තරටික ඊට පස්ස බදයක මෙටික තියෙනවා. ඊට පස්සේ අපේ ඇඩ්‍රස් එක ඔයිටික තම අපට දෙන්න තියෙන මෙතන. ඉතින් මෙතන අපේ පෝස්ටල් කෝඩ් එක හලා තියෙන. ඉතින් ඒ පෝස්ටල් කෝඩ් එක දන්න තිගෙන කට්ටින නම් ගිහිල්ල වාගේ ගමේ පෝස්ටල් කෝඩ් එක ගන්නවා හිතන්නකෝ කෑගල්ල කියලා පෝස්ටල් කෝඩ් කියල ගන්න. ඉතින් එතකොට මේ වගේනවා ඒ වගේ වගේ ගමට අදාලා පෝස්ටල් කෝඩ් එක හවා ගන්න. ඉතින් මෙතන විස්තෝටිකන හරි මේ ටික දාලිවරලා දමන් නෙක්ස්ට බනවා. ඉතින් ඊට පස මෙත දෙෙන මේ වගේ රෙකමෙන්ඩ් කියල එකයි ඔරිජිනල් කියල එකයි. ඉතින් මේක ගොඩක්යට රෙකමන්ඩ් කියන එක බලන්ඩවාගේ ඇඩ්‍රෙස් එක හරියට තියෙනවාද කියලා එහෙම තිබත්වා රෙකමන්ඩ් කියන එක ඔබාගන්න මොකදයා යා විදිර ෆෝමට් කරගෙන තියන්නේ. ඉතින් කිසිම අවුලක් නැත්තා වායක තෝරන්න. ඉතින් එතනින් රීඩක්ටන අපේ මේ වගේ අපි බිස්නස්සේ ගෙන හලා. ඉතින් වාට බිස්නස් නේම තියෙනවන වා මෙතන ඒවටික ෆිල් කරන්න හෙමන් නැත්තං අප ලීගල් නෙම මෙතන දාන්න එක මෙතන මේ ටික් එක දාන්න. පස්සේ මෙතන මේ US ඩොලර් කියන එකම තියන්න. ඊට පස්සේ වාට තියෙන ඔයා කරන වා දෙන ප්‍රොඩක්ට් එක ඕ කරන සර්විස් එක හරි පේමන්ට් එක ගන්න මේන් එක තියෙනවනේ. ඒක තමයි මෙතෙන්ට දාන්න ඕනේ. ඉතින් මම බැලුවා වා හිතන්නකෝ යාට එක PayPal account එකේ තියෙනවා ෆ්‍රීලාන්සින් කරනවා කන්ටෙන්ට් ක්‍රියේෂන් කරනවා තව බිස්නස් දෙයක් විතර තියෙනවා ඒ ඔක්කොගේම සල්ලි මේකට ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක කිසි ප්‍රශ්නයක් වෙන්න වාගේ මේන් ඉන්කම් සෝර්ස් එක වගේ දාන්න අනිත් ඒවා කිසි ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන්. අර එහෙම පහම දාන්න ඕනේ නෑ මේන් එක විතරක් දාන්න.
ඒ කිසි ප්‍රශ්නන්න. ඉතින් දැම්ම මෙතන මට හරියන එක තෝරලා දානවා ඉන්ෆර්මේෂන් රිට්‍රීවල් සර්විස් කියලා. ඊට පස්සේ වාගේ බිස්නස් එකට වෙබ්සයිට් එකක් තියෙනවා දානවා. සනෝ දානවා. ඉතින් තිබ්බොත් අතන දාන්න මේකට. ඊට පස්සේ අපේ බිස්නස් එකට වෙනම ඇඩ්‍රස් එකක් තියෙනවා නම් මෙතන ඒක දාන්න කියනවා. ඉතින් මට එහෙම එකක් නැහැ නේ. මං ඊට පස්සේ රෙසිඩෙන්ෂල් එකම දානවා. ඊට පස්සේ ඒ විස්තර ටික හරිනේ. මං දානවා next කියන එක. හරි ඉතින් දැන් අපේ account එක activate වෙලා තියෙන්නේ. මෙතන invoicing and online කියලා තියෙනවා. ඒවා පස්සේ හදාන්න පුළුවන්. දැන් skip කරමු. ඉතින් දැන් අපි මේ විදිහට සාර්ථක විදිහට හදාගෙන PayPal එකේ dashboard එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඊට පස්සේ තියෙන්නේ අපිට පුළුවන් ඕනනම් අපිට bank card එකක් මේකට කනෙක්ට් කරගන්න. එහෙම නැත්නම් bank එක link කරගන්න පුළුවන්. ඉතින් මෙතන link bank කියලා තියෙනවා. ඉතින් ඔක්කොටම කලින් ඔයා ගිහිල්ලා කරගන්න ඕනේ දෙයක් තියෙනවා. ඉතින් මේ වගේ යන්න profile settings වලට ගිහිල්ලා ඉවරලා මොකද මේ සල්ලිත් එක්කනේ අපි ගනුදෙනු කරන්නේ. ඉතින් අපේ account එකේ ආරක්ෂාව ගැන අපි 100% තහවුරු වෙන්න ඕනේ. ඉතින් ඔයාගේ account එකට ගිහිල්ලා ඔයා මෙතන security question එකක් තියෙනවා. ඒකට කැමති එකක් දාගන්න. ඊට පස්සේ මේ two step verification එකත් අනිවාර්යයෙන්ම දාගන්න. මොකද ඒක ගොඩක් වැදගත් වෙනවා. ඔයාලා දන්නවා ඇති කමර්ෂල් එකයි BOC එකයි සම්පත් බැංක එක දැන්ටම මේවත් එක්ක සම්බන්ධලා තියෙන PayPal එක. ඉතින් සමහර තැන්වල ගියම් පොඩි issues තියෙනවායි කියලා දාම. ඉතින් මෙතනට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ ටික තියෙන සම්පත් එක කමර්ෂල් BOC එක. ඉතින් මෙයාලා step by step දීලා තියෙන කොහොමද මේ කනෙක්ට් කරගන්න කියලා. ඉතින් ඔයාලගේ බැංක්ස් වල ගිහිල්ලා තියෙන app ටිකත් අප්ඩේට් කරගන්න. ඒක මේ තියෙන මේ ගොඩක් මේ තාම coming soon කියලා තියෙනවා. ඉතින් තාම සමහර ඒවා ඇවිල්ලත් නෑ. සමහර ආවේ වගේ පොඩි issues තියෙනවා කියලා මම දැක්කා. ඉතින් පොඩ්ඩක් කාලයක් මේ ඔක්කොම errors ඊට පස්සේ bugs අර මේ ඔක්කොම ටික ඒගොල්ලෝ හදලා හරියටම වැඩේ වෙන්න. ඉතින් දැන්ට සමහර තිබ්බත් ඒ හරියට වැඩ කරන්නේත් නෑ. ඒ වගේ පොඩි issues ටිකක් තියෙනවා. ඉතින් මට මේ බැංක් තුනේම එක account එකක්වත් නැහැ. ඉතින් මට බැංක් එක link කරගන්න විදිහක් try කරලා බලන්න විදිහක් නැහැ. ඉතින් මම වෙන account එකක් හදාගත්තොත් හරි මගේ බැංක් එකට support කරොත් හරි ඉස්සරහට මම ඒකත් අනිවාර්යෙන් ඔයාලට ගේන්න වීඩියෝ එක. දැන් PayPal account එක ගැන සාර්ථක විදිහට හදලා තියෙන්නේ. ඉතින් තව කට්ටියකට තියෙන ප්‍රශ්නයක් තමයි ඔයාලා කලින් වෙන පිලිපීන්ස් හරි කොයි හරි addresses එකම දාලා PayPal account එකක් හදලා තිබ්බොත් මොකක්ද ඔයාලට කරගන්න පුළුවන් කියලා. ඉතින් ඕකේ පොඩි issue එකක් තියෙනවා. ඉතින් ඔය එකම account දෙයක් එකම IP එකකින් access කරොත් ගොඩක් වෙලාවට ඔයාගේ accounts ban වෙන්න වගේ chance එකක් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් පොඩ්ඩක් හොයලා බලලා කරන්න යනවා ඒක. ඔයාගේ අනිත් account එක තියෙන ඒක deactivate කරලා ඉවරලා සල්ලි ටික වෙන එකට දාගන්න වගේ පොඩි process එකක් කරගන්න පුළුවන්. එක්කෝ දන්න කෙනෙක්ගේ PayPal එකක් තියෙනවා නම් ඒකට සල්ලි transfer කරලා ඔයාගේ account එක deactivate කරලා අලුතෙන් හදන එකක් දාගන්න පුළුවන්. ඔයාගේ කලින් emails එකම use කරන්න එපා. මේ එකක් activate තියෙද්දි කලින් ඒව හදපුවා details දාලා මේව කරන්න එපා. ඉතින් guys ඔන්න ඔය විදිහට තමයි අපි 100%ක් ලංකාවට වැඩ කරන විදිහට සාර්ථක PayPal account එකක් හදාගන්න තියෙන්නේ. ඉතින් ඔයාලා try කරලා බලන්න bank account එකක් connect කරලා ඉවරලා සාර්ථක විදිහට ඔයාලට withdraw කරගන්න පුළුවන්ද කියලා බලන්න. එහෙනම් මම මෙතන වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් මාව subscribe කරලා නැති කට්ටිය subscribe කරන්න. ඒ වගේම ඉස්සරහට මේ වගේ අලුත් වීඩියෝ බලන්න like කරන්න comment කරන්න share කරන්න. එහෙනම් goodbye guys.